welcome back to my YouTube channel. Today I'm going to show you a movie. You can judge what's a movie. I'll give you 5 seconds. 1, 2, 3, 4, 5. Okay, I'll tell. It is Adaraniya Tharuwak. Really, I'm a huge fan of the channel. As I'm going to watch a movie with my own. Really, I like to go to watch a movie with solo because it is comfortable for me. Okay, let's come with me. Bye. මං ආයිත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. please ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් මාව ඔය පහළ තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. please දැම්ම කරලා ඉන්න. කරලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලන්න. හරි. ready වෙලා ඉවර වෙලා අපි ගියා. අපි නෙමෙයි sorry මං ගියා. මුලින් පයින් ඇවිදන් ගියා මං දාගත්තු pick me එක එනකන්. මොකද එයා එනකන් බලන් ඉන්න time මදි හින්දා. ඊට පස්සේ travel එක නැගලා ඉන් ගියා. මම ඇත්තටම හිතන් හිටියේ මහරගම ඇමටි එකේ බලන්න. නමුත් ඒ ටයිම් එකේ මට මැච් වෙන්නේ නැහැ. හින්දා මම ඊළඟට ඔප්ෂන් එක උනේ හැවලොක් එක. කොච්චර කොණ්ඩේ පීරන් ගියත් අත්‍තරම ළමයිනේ ඔච්චරයි වෙන්නේ වීල් එකේ ගියාම. ඔයාලගෙත් එහෙම තමයි. කොහමරි හැවලොක් එකට ආව ටයිම් එකට ඇවිල්ලා ඉතින් කැරකිලා කරලා ආන්ට ටයිම් එකට මම ෆිල්ම් එක බලන්න කියලා ගියා. ෆිල්ම් එක බලන්න කිව්වොත් ඇත්තටම ප්‍රයිස් එක වෙන්නේ 1200ක් වගේ. අපි කලින් බුක් කරනවා නම් 1300ක් වගේ වෙනවා. කොහමද 1200යි අපි එතට ගිහින් බුක් කරනවා නම් වෙන්නේ. ෆිල්ම් එක පටන් ගත්තේ 2:00 වගේ 4:00 වගේ වුණා. කොහොමහරි පැය දෙකක් තියෙනවා මැද බ්‍රේක් එකක් නැහැ. ඒ වගේම ස්ටේෂන් වලට කියන්න ඕනේ පිටින් ස්නැක්ස් ගේන්න දෙන්න. අතරින් තමයි ගන්න ඕනේ. ජමතරක ෆිල්ම් එක ගැන කිව්වම ෆිල්ම් එක ඇත්තම ලස්සනයි. මට මැදදී බෝරින් කියලා හිතුණා. නමුත් බෝරින් නෑ. අන්තිම හොඳ මීනින් එකක් තියෙනවා. ඒ හිතුණා නිකන් බොළදයිද කියලා නෑ. බොළද නෑ. මැද අන්තිමට ලස්සනයි. ඒ වගේ මේකේ තියෙන හරි ලස්සනයි නිකන් ලංකාවේ නෙමේ වගේ තේරෙන ෆිල්ම් එක නිකන් මේ රටක කාලේ වගේ හරි ලස්සනට තියෙන මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊට පස්සේ මම ගියේ කෝවිලත් මොකක් හරි පෙරහැරක් තිබිලා හරි තියෙන්න හරි තිබ්බා ඔය කරත්ත තිබ්බේ එකයි. කෝවිලත් ගිහිල්ලා මම ගෙදර ගියා. ඊට පස්සේ ගෙදර යද්දි කොහොමයි රෑ වුණා. ඔන්න තමයි ඉතින් යාළුවනේ මගේ දවස් ස්පෙන්ඩ් කළේ.
ඔයාලා සාමාන්‍යයෙන් ඒ වගේද කොහොමද මොකද කරන්න කියලා කමෙන්ට් කරන් යන්න බලන්න. ස්පෙෂල් මාව subscribe කරලා ඉන්න. කළා නැත්නම් දැම්ම කරන්න. එහෙනම් යාළුවනේ ආයි දවසක මං එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. bye. See you soon.